මචන්ලා පිස්සු ඩබල් වෙන ගමනක් තමයි අද අපි යන්නේ. පාරවල් හොයාගෙන අපි යනවා ලෝකයේ අන්තයට. හැබැයි අද මේ යන ගමන ගැන දැනගත්තොත් අපේ අම්මා මට වප්පියකින් තමයි කොහොමද. මගුලත් දොයි කරන්නේ මං කිව්වා රහෙන් එන්ට කියලා. පණ්ඩිතයයිද මෙතන? දැන් හරි. යටියන්කෝ. හරි. We were sparks on quiet streets, two hearts finding where to meet. But life pulled us apart, left me talking. අප්පෝ යයි මේ පොට්ටුස්සත් ඇවිල්ලා අධ්‍යාත්මවල වයස තාත්ති කෙනෙක් වගේ. But life pulled us apart, left me talking to the dark. If I called you tonight, would it feel the same? අලුවනේ මෙන්න මේකට කන බණේමයි. එහෙම තමයි පිච්චල්ලෙක් වුණාම කන්න ඕනේ බොන්න ඕනේ ආසල්ලක ඉන්න ඕනේ. සත්‍ය බොහොම කටුකයි. ඒ කටුක සත්‍ය අපිට බාර ගන්න වෙනවා. Take me back to the start, before the quiet and the scars, when the world felt small and your hands felt warm. Take me back to the start, if only for a moment. I've been up since 3, scrolling back. The start, before the quiet and the scars, when the world felt small and your hands felt warm. Take me back to the start, if only for a ඔයාලා කැමති මේ වගේ ලෝකාන්තයක් ළඟට ඇවිල්ලා සීතලේ කකුල් දෙක වෙවුල සුපිරි අත්දැකීමක් ගන්නද? නැත්තම් ඔය ඉන්නවා වගේ ගෙදරට වෙලා නිදාගෙන ඉන්නද? පාලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මේ වගේ තැනකට ඇවිල්ලා මම වගේ බය නොවී ඉන්න පුළුවන් තවත් අය සිටිනවා නම් යටින් කමෙන්ට් එකක් දාලා කියන්න අනිවාර්යයෙන්. ඒ අක්කෝ මම එනකන් හිටියද? හොයාගෙන පාර යාළුවනේ ආතලේ මිනි වර්ල්ඩ් එක. මේකට එන්නේ අපි ආවේ බස් එකේ පොඩ්ඩක් කිලෝමීටර් 10කට ආසන්න හයික් එකක් තමයි තියෙන්නේ. එන්නේ වත්තේගමට එන්න ඕනේ. වත්තේගම බස් එකේ නෙවෙයි මං කියන්නේ. වත්තේගමට එන්න ඕනේ. වත්තේගමින් බඹරැල්ල එතකොට ගෝමරේ හරහා රංගල ඊට පස්සේ තියෙනවා කබරගල බස් එක, මඩොල් කැලේ බස් එක, ඒ ඕන බස් එක එන්න පුළුවන්. වහින්න ඕනේ ආතලේ ටී ෆැක්ටරි එක ගාවින්. එතනින් බැලලා එතනින්ම උඩට තියෙන කොන්ක්‍රීට් පාරේ එන්න තියෙන්නේ. වාහන යන්නත් පුළුවන් පොඩ්ඩක්. හැබැයි පාර නම් කාර් වලට නම් එන්න අමාරු වෙයි. බයික් වගේ එන්න පුළුවන්. පයින් එන කට්ටියට ෂෝට් කට් තියෙනවා. ඉක්මනින් එන්න පුළුවන්. තව පාරක් තියෙනවා මඩොල් කැලේ හොස්පිටල් එක ළඟින් උඩට තියෙන පාරේ. ඒ පාරෙත් එන්න පුළුවන්. පයින් එන කෙනෙක්ට සාමාන්‍යයෙන් ළඟ ආතලේ ටී ෆැක්ටරි එක ගාවින් උඩට එන එක තමයි. එහෙම තමයි මෙතනට එන්න තියෙන්නේ.
මේ වගේ සුපිරිම අත්දැකීමක් ගන්න මෙතනට එන්න හරිම ලස්සනයි මාරම view එකක් තියෙන්නේ එහෙනම් ඔය කට්ටියත් මේ වගේ ලස්සන අත්දැකීමක් ගන්න මෙතනට එන්න කියලා ආරාධනා කරනවා එහෙනම් ඉතින් අද අපේ වීඩියෝ එකෙන් අපි සමු ගන්නවා අලුත් වීඩියෝ එකේ සෙට් වෙමු පිස්සු හැදෙන ගමනක් තමයි යන්නේ හොයාගෙන පාර යකෝ මම එනකන් හිටගියද